නැපාස් කිචන් ෆොටෝ එකේ තියෙන විදිහටම තියෙනවා. කොහොම පතරංග චිකන් කෑල්ලක් දාලා. ඉතින් guys ආයෙත් ඔයාලා සාදරෙන් පිළිගන්නවා සුමයා ෆුඩ් ටියුබ් YouTube channel එකට. අද ගියේ කොහෙද කියලා ඔයාලා දකින්නද කලින් ඉතින්. අද ගියේ රාගම නැපාස්. මම ගියේ නෑ. ඌබගෙන් ඩවුන්ලෝඩ් එක දැම්මේ. අපි බලමු කොහොමද තියෙන්නේ කියලා පැකේජ් එක. නම ගහලා මේවල තියෙනවා. අපිට ග්‍රේවි එකක් හම්බෙලා තියෙනවා. chili paste එකක් හම්බෙලා තියෙනවා. පට්ට ස්පයිසි ස්මෙල් එකක් ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ නැපාස් කිචන්. මම ගත්තේ අද රයිස් කොත්තු පොඩ්ඩක් පැක් එක. ෆොටෝ එකේ තියෙන විදිහටම තියෙනවා. ඉන්න තියෙනවා නැපාස් එකේ රයිස් කොත්තු පොඩ්ඩක් පැක් එක. ඌබගෙන් තමයි ඕඩර් එක දැම්මේ. ඌබගෙන් ඕඩර් ගාදී 960ක් වුණා. මේ තියෙන්නේ රාගම නැපාස් එකේ රයිස් කොත්තු පොඩ්ඩක් පැක් එක. අපි එහෙනම් අනික අදාළව try කරලා බලමු කොහොමද කියලා. රස ස්මෙල් එක නම් හොඳයි. සුපිරි ස්මෙල් එකක් එනවා කොත්තුවේ. kita harap kamu ඔත්තු වල හොඳයි චිකන් එකම කෑලි දෙකම හැපුණා දැන් එහෙනම් රයිස් එක පැත්තට ගිහලා බලමු කොහොමද කියලා. රයිස් එක තමයි. හොඳයි යා. එක්කේට නම් හොඳටම ඇති වගේ. මම නැපාස් එක ගිහලා තියෙනවා යාළුවා අතුල් පාරෙන් යන්න තියෙන්නේ කොහෙද ප්‍රදීප පටුමක කියලා ඒ හිතෙන් යන්න තිබ්බේ දැන් ඔය රාගම ස්පීතාලේ ඉස්සරහම දාලා තියෙනවා මේ ෂොප් එක baru chicken kaya ya කොත්තු අරාය බෑ වෙනස් හොඳ වෙට් එකකට තියෙනවා 960ක් වුණා ගුබගෙන් ගද්දි normal එහෙන් ගන්නකොට කියලා දන්න කොත්තු ටේස්ට් එක හොඳයි
මම දන්නේ විදිහට තව තියෙනවා මේ සබ්මරීන් බර්ගර් දයිය බට්ට කියලා සෙට් එකක්ම තිබ්බා. ඔයාලා try කරලා බලන්න අනිවාර්යෙන්. මම සබ්මරීන් එක try කරලා තියෙනවා. අවුලක් නැහැ. අඩේ මේ චිකන් කල්ලා කොහොම පතරංග චිකන් කල්ලා දාලා තියෙන්නේ. රුපියල් 900ට. ලක් එකට මම දම්බයි. එහෙනම් guys ඔන්න ඔය විදිහට තමයි රාගම නැපාස් කිචන් එකේ රයිස් කොත්තු පොඩ්ඩක් අපි try කරේ. ඔත්තු ගණන් ලාවට සරක් තිබ්බා. ලාවට කියන්නේ මොඩි මේස් කෑලි දෙකක් තිබ්බා. සරක් තියෙනවා. රයිස් එකත් හොඳයි. දැක්කම චිකන් කෑල්ල. පත කෑල්ලක් දාලා ඉබ චිකන් කෑල්ල 900ට පාඩු නැහැ. උබගෙන් ගත්තා මම. උබගෙන් ගත්තේ 900කට. ඉතින් අනිවාර්යෙන් try කරලා බලන්න. ඒකේ තව සබ්මරීන් බර්ගර් අයිටමුත් තියෙනවා. මම දැන් කලින් චොප්සි දාලා තිබ්බා. ඉතින් අනිවාර්යෙන්ම try කරලා බලන්න. එහෙනම් ඊළඟ වීඩියෝ සෙට් වෙමු.